ආයුබෝවන් හැමෝටම. අද මම කතා කරන්න යන්නේ අපේ බෞද්ධ සංස්කෘතියේ ඊටාම වැදගත් තවත් පැත්තක් ගැන. ඒ තමයි මියගිය ඥාතීන්ට පින් දීම. ගොඩක් අය අහන දෙයක් තමයි ඇයි අපි මලවුන්ට පින් දෙන්නේ? එයාලට ඇත්තට මේ පින් ලැබෙනවද කියලා. අපි අද මේ ගැන සරලව බලමු. 1. ඇයි අපි පින් දෙන්නේ? අපි හිතනවා මියගිය අය හැමෝම දෙවියන් වෙලා හෝ හොඳ තැන්වල උපදිනවා කියලා. නමුත් ඒක හැම විටම වෙන්නේ නැහැ. මිය යන බොහෝ දෙනා Tamanගේ ජීවිත කාලේ කරපු දේවල් එක්ක පරදත්තූපජීවික പ്രേත කියන තත්වෙයි උපදින්න පුළුවන්. ඒ කියන්නේ වෙනත් අය දෙන පිනක් ලැබෙන තුරු බඩගින්නේ පිපාසයෙන් ඇඳුම් නැතුව දුක් විඳින පිරිසක්. ඔවුන් Tamanගේ හිතවතුන්ගෙන් පින් බලාපොරොත්තුෙන් බලා ඉන්නවා. බිම්සර රජතුමාගේ පුවතේදීත් මේදී පැහැදිලිව සඳහන් වෙනවා. මියගිය අයට පින් දෙන්නේ කොහොමද? පින් දීම කියන්නේ සරලවම මියගිය කෙනා වෙනුවෙන් හොඳ දෙයක් දානයක් හැටියට කරලා ඒ පින ඔවුන්ට අනුමෝදන් කිරීමයි. අපි දන්නේ නැහැනේ අපේ මියගිය නෑදෑයෝ කොහේ උපදිලා ඉන්නවද කියලා. සමහර විට ඔවුන්ට පින් අවශ්‍ය නැති තැනක උපදින්නත් පුළුවන්. එහෙම වුණත් කමක් නැහැ. අපි කරන පින අපිටම ලැබෙනවා. ඒ වගේම අපේ යුතුයකමකුත් ඉටු වෙනවා. ඒ නිසා මියගිය ඕනෑම කෙනෙකු දෙසා පින් දීම කවදාවත් නිෂ්ඵල වෙන්නේ නැහැ. 3. අපි දන් දෙන්නේ කොහොමද? මෙහිදී වැදගත්ම දේ තමයි අවශ්‍ය දීම දන් දීම. പ്രേතයන්ට බඩගින්න නම් ආහාර දන් දී පින් දිය යුතුය. ඇඳුම් නැති අයට වස්ත්‍ර දන් දී පින් දිය යුතුය. බිම්සර රජතුමා බත් පැන් දුන්නට එයාලට ඇඳුම් ලැබුණේ නැහැ. පස්සේ රජතුමා වස්ත්‍ර දන් දුන්නට පස්සේ තමයි ඔවුන් ඇඳුම් පැළඳුම් ලැබුවේ. ඒ නිසා තමයි අපේ පැරැන්නෝ දානයක් දෙනකොට කෑම බීම, ඇඳුම් පැළඳුම්, කොට්ට පැදුරු වගේ හැමදේම එකතු කරලා පින් දෙන්න පුරුදු වුණේ. ඒ ප්‍රේතයන්ට අවශ්‍ය හැම දෙයක්ම ලැබෙන්න කියන අදහසින්. මීට බොහෝ කාලයකට පෙර බිම්සර රජතුමාගේ රාජ්‍ය කාලයේ සිදු වූ මේ සිදුවීමෙන් මලවුන්ට පින් දීමේ වැදගත්කම අපට හොඳින්ම තේරුම් ගන්න පුළුවන්. එක්තරා රාත්‍රියක රජතුමාට භයානක ශබ්ද ඇසුණා. පහුවදා බුදුරජාණන් වහන්සේගෙන් රජතුමා ඇහුවා, "ස්වාමිනී, මේ මොන වගේ දෙයක්ද?" කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා, "මහරජ, ඒ ඔබේ පෙර ආත්මවල නෑදෑයෝ. ඔවුන් දැන් ප්‍රේත ලෝකයේ උපදින්න තරම් අවාසනාවන්ත වෙලා ඉන්නවා. ඔවුන් අවුරුදු ගණනාවක් තිස්සේ බලාගෙන හිටියේ ඔබෙන් පින් ලබා ගන්න." ඊළඟ දවසේ රජතුමා ඊටාම ශ්‍රද්ධාවෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දානයක් පිළිගැන්නුවා. දානය අවසානයේ රජතුමාගේ පින් අර ප්‍රේත ඥාතීන්ට අනුමෝදන් කළා. ඒ පිනේ බලයෙන් ඔවුන්ට වහාම රසවත් ආහාර පාන ලැබුණා. ඔවුන්ගේ බඩගින්න නිවුණා. නමුත් පුංචි ප්‍රශ්නයක් ඉතුරු වුණා. ඔවුන්ට කෑම ලැබුණත් ඔවුන් තවමත් හිටියේ නිරුවතින්. ඇඳුම් පැළඳුම් ලැබිලා තිබුණේ නැහැ. එදා රෑ ඔවුන් නැවතත් රජතුමාට පෙනී සිටියා. පසුදින රජතුමා වහාම වස්ත්‍ර ආදිය පූජා කරලා ඒ පිනත් ඔවුන්ට අනුමෝදන් කළා. එදා තමයි ඔවුන්ට අවශ්‍ය ඇඳුම් පැළඳුම් පවා ලැබුණේ. මේ කතාවෙන් අපිට පේනවා නේද පින් දීම කියන්නේ කොයිතරම් සැබෑ දෙයක්ද කියලා. ඔවුන්ට අවශ්‍ය දේ ලැබෙන්නේ අපි ඒදී පූජා කරලා පින් දෙන නිසාමයි. ඒකයි අපේ ලොකු අය අදටත් දානයක් දෙනකොට කෑම විතරක් නෙමෙයි වස්ත්‍ර, බීත්, කොට්ට පැදුරු වගේ දේවල් දන් දෙන්නේ. ඉතින් යාළුවනේ, මියගිය ඥාතීන් අමතක නොකර ඔවුන් වෙනුවෙන් පින් දීම කියන්නේ ඊටමත් උතුම් මනුෂ්‍ය ධර්මයක්. තවත් මෙවැනි වටිනා වීඩියෝ නැරඹීම සඳහා අපේ YouTube නාලිකාව subscribe කරන්න, like කරන්න, තවත් කාට හරි දැනගැනීම පිණිස share කරන්න, comment එකකුත් දාන්න අමතක කරන්න එපා. ඔබ සැමට තෙරුවන් සරණයි.